හොඳයි මට අප තවත් කමෙන්ට් එකක් තමයි මේ WRC ගැන කියන නිසා ඉවෝගේ රයිවල් වෙන සුබාරු ගැන කතා කරමු කියලා. එයා 100%ක් හරි. මොකද JDM ලෝකේ තියෙන සටන්. ඒත් ඒ ඔක්කොටම වඩා මඩ දූවිලි අයිසුළු ඉපදුණු දරුණුම ලොකුම සටනක් තියෙනවා. ඒ තමයි රතු කොනේ ඉන්න Mitsubishi Lancer Evolution සහ නිල් කොනේ ඉන්න Subaru Impreza WRX STI අතර සටන. මේ කාර් දෙකම එක වගේ පේනකොට එයාලගේ philosophy එක හරිම වෙනස්. දෙකම 2 liter turbo all wheel drive rally brake sedan type car. ඒත් ඒ දෙකේ හදවත. ඒ කියන්නේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඉවෝ එකේ තියෙන සම්ප්‍රදායික ඉන්ලයින් 4 සිලින්ඩර්. ඒ කියන්නේ කෙලින් හිටවපු 4G 63T කියන එන්ජින් එක. ඒක හරිම ශක්තිමත්. බුලට් ප්‍රූෆ් කියන වර්ගයේ ටියුනින් කරන්න හරිම ලේසි එන්ජින් එකක්. ඒත් Subaru එකේ තියෙන යාළගේ සිග්නේචර් බොක්ස් එන්ජින් එක. ඒකේ පිස්ටන්ස් 34. ඒ කියන්නේ දෙපැත්තට ගමන් කරන්නේ. මේ නිසා කාර් එකේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක පහළ ගිහින් හැන්ඩලින් එක හරිම ස්ටේබල් වෙනවා. මේ එන්ජින් ඩිසයින් එකේ වෙනස නිසා තමයි මේ දෙකේ සද්දෙත් අහසට පොළව වගේ වෙනස්. STI එකේ තියෙන අර ගැඹුරු බුරුබුරු ගාන රම්බ සද්දේ. ඉවෝ එකේ තියෙන ඊට වඩා සැර හයි පිච් සද්දේ. ඉතින් කවුද හොඳ? ඉවෝද STIද? ඒක හරියට මෙසිද රොනාල්ඩෝද කියලා අහනවා වගේ. හරියටම උත්තරයක් නැහැ. ඉවෝ එක කියන්නේ තියුණු සැර ස්කැපල් එකක් වගේ නම් STI කියන්නේ ගැඹුරු සද්දයක් තියෙන මිටියක් වගේ. දෙකේම අරමුණ එකයි. ඒ තරමට යන පාරවල් විතරයි වෙනස් වෙන්නේ. ඒකයි මේ රයිවල් එකේ දශ ගාණක් ගියා තාම JDM ලෝකේ උණුසුම මාතෘකාවක් එන්නේ. ඉතින් ඔයා ටීම් ඉවෝද ටීම් සුබාරුද? ඔයාගේ පැත්ත කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ JDM සටන් ගැන තව දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.